ආයුබෝවන් ඔන්න අදත් මම ආවා වරුණි උල්ලිස්සේවා YouTube channel එකේ. ගොඩාක් දෙනෙට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් අපි පාවිච්චි කරන තීන්ත වර්ගය කොහොමද හඳුනගන්නේ කියලා. දැන් ගොඩක් brands තියෙනවානේ ලංකාවේ. ඉතින් ගොඩක් දෙනෙට තියෙන ප්‍රශ්න තමයි තීන්ත භාවිතා කරලා සේදුවාම යනවා, නැත්නම් ඒක ගොරෝසු වෙනවා, නැත්නම් යටට බහිනවා, බ්ලොට් වෙනවා. ඔන්න ඔය වගේ ප්‍රශ්න. ඉතින් මම පාවිච්චි කරන්නේ මේ Hobby Craft Fabric Colors කියන තීන්ත වර්ගය. මේක ඉන්දියන් ප්‍රොඩක්ට් එකක්. එතකොට මේකේ අපිට සාමාන්‍යයෙන් thickness එක අඩුයි. එතකොට අපිට පුළුවන් මේක සාරි වලට පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපිට මැටි පෝච්චි, නැත්නම් වීදුරු බෝතල්, ඒ වගේ ඕනම මතු පිටකට canvas වලට, විශේෂයෙන්ම අපිට canvas වලටත් පුළුවන්. ඒ හැම දෙයකටම අපි මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි මෙතනදී පාවිච්චි කරද්දී ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි සිල්ක් රෙදි. සිල්ක් රෙදි වලට කරද්දී බ්ලොට් වෙනවා කියනවා, නැත්නම් ඒක හරියට පාට අල්ලන්නේ නැහැ කියනවා. අන්න ඒ වගේ ප්‍රශ්න. ඉතින් ඒ හැම ප්‍රශ්නයකටම විසඳුම තමයි මේ හොබි ක්‍රාෆ්ට් එක. ඉතින් අපිට මේක පාවිච්චි කරනවා නම් ওই සාරි කරද්දී කිසිම ගැටලුවක් එන්නේ නැහැ. සේදුවාම පාට අඩු වෙන්නේ නැහැ. ඒ ගැටලු පුකුත් නැහැ. අපිට සාමාන්‍ය විදියට නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට අපිට මේ හොබි ක්‍රාෆ්ට් එකේ regular colors තියෙනවා. මම ඒක ඔක්කොම ඔයගලන්ට පැහැදිලි කරලා තියෙන්නේ. regular colors තියෙනවා. ඊට අමතරව අපිට pearl colors තියෙනවා. pearl colors කියන්නේ shine colors. ඊළඟට අපිට තියෙනවා metallic colors. metallic colors උත් shine වෙනවා. ඊට pearl colors උත් shine වෙනවා. metallic colors උත් shine වෙනවා. මේ දෙකේ වෙනස මොකක්ද කියලා අහුවොත් දැන් අපි ගොඩාක් වෙලාවට pearl colors කියලා හඳුන්වන්නේ light shades. ලා වර්ණ තමයි pearl colors වලින් එන්නේ. metallic colors කියලා කියන්නේ අපි ටිකක් dark shades. ඊට අමතරව අපිට තියෙනවා fluorescent colors. fluorescent colors කියලා කියන්නේ luminous colors. ගොඩාක් අර highlight වෙන colors. ඉතින් සුදු සාරියකට වගේ මේ වර්ණ වලින් නිර්මාණයක් කරොත් හරිම ලස්සනයි. මොකද වෙනසක්. මොකද මේ වර්ණ අපිට ගන්න නැහැ. වෙන brands වලින් අපිට මේ වර්ණ ලබා ගන්න නැහැ. ඉතින් ඕගලන්ට පුළුවන් මේකෙදි මිලිලීටර් 15. සාමාන්‍යයෙන් අපිට වෙළඳපොලේ තියෙන ගොඩක් මිලිලීටර් 15නේ. ඊට අමතරව අපිට පුළුවන් මිලිලීටර් 100 ගන්න. ඊට අමතරව අපිට පුළුවන් මිලිලීටර් 500 ගන්න. ඉතින් ඒ වගේ අපිට වැඩ කරද්දී අපිට පොඩි ප්‍රමාණයක් කරනවා නම් මේ ප්‍රමාණ වලින් මේ තීන්ත ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් අය සාරි කරද්දී හරි අපි ත්‍රෙඩ් එක නිර්මාණයක් කරද්දී වතුර පාවිච්චි කරනවා. නමුත් මෙතනදී වතුර භාවිතා කරන්නේ නැතුව අපිට පුළුවන් ටෙක්ස්ටයිල් මීඩියම් එක පාවිච්චි කරන්න. ඒකට හේතුව තමයි වතුර පාවිච්චි කරාම පොඩ්ඩක් බ්ලොට් වෙන ගතියක් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් ටෙක්ස්ටයිල් මීඩියම් එක පාවිච්චි කරන්න. නමුත් මේ හොබි ක්‍රාෆ්ට් එකේ මේ හැම කෙමිකල් එකක්ම අඩංගු වෙලා තියෙන නිසා මේක අත්‍යවශ්‍ය නැහැ. නමුත් අර තීන්ත අපි බෝතල් අරගෙන ඉන්නවා. ඒ නිසා ඒවේ thickness එක වැඩි වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපිට පුළුවන් මේ ටෙක්ස්ටයිල් මීඩියම් එකෙන් බිඳුවක් දාලා ඒක දිය කරගෙන අපිට අවශ්‍ය විදියට නිර්මාණය ලස්සන කරගන්න. මේකෙන් වෙන්නේ අපිට තීන්තවල thickness එක අඩු වෙන එකයි අපිට shading කරන්න පහසු වෙන එකයි. අන්න ඒ දෙක තමයි මේ ටෙක්ස්ටයිල් මීඩියම් එකෙන් අපිට වෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් පින්තාරුවක් කරද්දී අපිට මේ දෙක තමයි අවශ්‍ය වෙන්නේ. brushes ටික අවශ්‍ය වෙනවා. ඔන්න ඔය ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් ඩස්ට් එක පාවිච්චි කරනවා. මේ තියෙන්නේ ලේසර් ඩස්ට් එක. අපි ඩස්ට් එක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ෆැබ්‍රික් ග්ලූ එකත් එක්ක. එතකොට ෆැබ්‍රික් ග්ලූ එකෙන් ලයින්ස් දාලා හරි ඩිසයින් එක ඇඳලා හරි අපි ඩස්ට් එක දාගන්නවා. නමුත් අපිට පුළුවන් ඊට අමතරව මේ මෙටලික් මීඩියම් එක පාවිච්චි කරන්න. මෙටලික් මීඩියම් එක කියලා කියන්නේ අකත් ගම් එකක්. මෙටලික් මීඩියම් ටිකක් අරගෙන අපිට පුළුවන් ඩස්ට් එක ඒකට දිය කරගන්න. දිය කරගෙන අපිට පුළුවන් සාමාන්‍ය විදියට පාට කරන්න. ඉතින් ඔය වගේ අපිට නිර්මාණය ලස්සන කරගන්න පුළුවන්. ඉතින් ඕවා තමයි අපි සාමාන්‍යයෙන් රෙදි පින්තාරු දික් භාවිතා කරන්නේ වැඩිපුරම. ඉතින් අපිට දැන් pearl colors තියෙනවා, metallic colors තියෙනවා, fluorescent නැත්නම් අපිට regular colors. ඉතින් හැම දෙයක්ම තියෙනවා. ඉතින් එකම chemical එක තමයි ඔය හැම එකකම තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් ඕනම මෝස්තරයකට මේ පාට වර්ග යොදා ගන්න. දැන් අපි සාමාන්‍යයෙන් සාරියක් කරද්දී තියෙන ප්‍රශ්නේ මම කිව්වනේ ඉස්සෙල්ලත් බ්ලොට් වෙන කියන ප්‍රශ්නේ. නමුත් ඔයගොල්ලෝ හොබි ක්‍රාෆ්ට් පාවිච්චි කරලා බලන්න කිසිම ගැටලුවක් නැහැ. ඔයගලන්ට සාමාන්‍ය විදියට පාට කරගන්න පුළුවන්.
එතකොට ගොඩාක් දෙනෙක් කියනවා සාරි පේන්ටිං පිළිබඳව ඔන්ලයින් පාඨමාලාවක් කරන්න කියලා. ඉතින් මාත් හිතුවා දැන් මම සාමාන්‍ය ෆිසිකල් තමයි කර හිටියේ. ඉතින් ඔන්ලයින් කියන්නේ කට්ටියකට කරනවා අඩුයි. ඒ නිසා ඔන්ලයින් පාඨමාලාවක් පටන් ගන්නවා ජූනි මාසයේ පළවෙනි සතියේ. ගොඩක් කල් නෙමෙයි දින 2ක පාඨමාලාවක් තමයි තියෙන්නේ. ඉතින් ඕගලන්ට ඒකට සහභාගී වෙන්න පුළුවන්. WhatsApp message එකක් දාලා ඔයගලන්ට ඒකේ විස්තර ගන්න පුළුවන්. මම දුරකථන අංකය සඳහන් කරන්නම්. 071 960 81 45. 071 960 81 45. ඉතින් WhatsApp message එකක් දාලා ඔයගලන්ට register වෙන්න පුළුවන්. එතකොට ඒකෙදී stenciling, block printing, සාරි, silk සාරි, cotton සාරි හැම දෙයක්ම ඇතුළත තමයි උගන්වන්නේ. ඉතින් අද මම ඔයගලන්ට කියලා දුන්නේ සාරියකට හෝ ඔයගලන්ට අවශ්‍ය තීන්ත වර්ග ටික ලෑස්ති කරගන්න හැටි. ඉතින් තවත් මේ වගේම නිර්මාණයක් තුළින් මගේ channel එකෙන් ආයෙත් හම්බ වෙන්න.